අයිබෝවන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් කොන්දෙකක්කුම. ඉතින් මේකට විනාඩි 5කින් ක්ෂණික සහනයක් ගේන බෞද්ධ චිකිත්සක රහසක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔව් මේ සරල ක්‍රමය ඇත්තටම ජීවිතේ වෙනස් කරන්න පුළුවන් එකක්. හිතලා බලන්න උදේට ඇඳෙන් නැගිටිද්දි කොන්ද පොඩි අමාරුවක් දැනෙනවද? එහෙම නැත්නම් ඔෆිස් එකේ පුටුවේ ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙන්න ගන්නවද? සමහර විට බෙල්ල උරහිස් දෙක නිතරම වගේ වේදනාවක් තියෙනවද? මම හිතන්නේ මේ දේවල් ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු ඇති නේද? ඇත්තටම මේක තනියම විඳවන දෙයක් නෙවෙයි. හිතන්නකෝ ලංකාවේ වැඩිහිටියන්ගෙන් 70%ක්, ඒ කියන්නේ අපි 10 දෙනෙක් ගත්තොත් ඒකින් 7 දෙනෙක්ම කොන්දේ වේදනාවෙන් කෂ්ට විඳිනවා. බලන්න මේක ඇත්තටම කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. හරි එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද මේ වේදනාවට ඇත්තම හේතුව? අපි ඒ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. මොකද හේතුව හරියටම දැනගත්තොත් නේ විසඳුමකට යන්න ලේසි. පුදුම වෙන්න එපා. කොන්දේ වේදනාවන්ගෙන් 80%කටම, ඒ කියන්නේ අති බහුතරයකටම හේතුව අපේ වැරදි ඉරියව්. ඔව් අපි කම්පියුටර් එකේ ඉස්සරහ කූණු ගහගෙන ඉන්න විදිය, ෆෝන් එක බලන්න බෙල්ල පාත් කරගෙන ඉන්න විදිය, මේවා තමයි ප්‍රධානම වැරදිකාරයෝ. ඊළඟ කාරණය තමයි අපේ මසල්ස් වල තියෙන ප්‍රශ්න. විශේෂයෙන්ම බඩයි කොන්දයි වටේ තියෙන කෝ මසල්ස් කියන ප්‍රධාන මාංශපේශි ටික දුර්වල වුණාම කොන්දට එන බර ඒ පීඩනය ගොඩක් වැඩි වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට තව ටිකක් බරපතල හේතුත් තියෙන්න පුළුවන්. අපේ කොන්දේ ඇට දෙකක් අතර තියෙන හරියට කුෂන් එකක් වගේ තියෙන ඩිස්ක් එක එළියට පනින එක, එහෙම නැත්නම් ආතරයිටිස් වගේ දේවල්, මේ වගේ ව්‍යුහාත්මක ගැටලුත් සමහර වෙලාවට මේ වේදනාවට හේතු වෙනවා. අන්තිමටම හැබැයි ගොඩක් වැදගත් දෙයක්. ඒ තමයි අපේ ලයිෆ් ස්ටයිල් එක. ඕනවට වඩා බර වැඩි වෙන එක, ස්ට්‍රෙස් එක නිසා මසල්ස් තද වෙන එක, බරක් උස්සද්දි වැරදි විදිහට කොන්දෙන් නමන එක, මේ ඔක්කොම කාලයක් යද්දී කොන්දේ වේදනාවට කෙලින්ම බලපානවා. හරි. අපි දැන් හේතු ගැන කතා කළානේ. දැන් එන්නේ මේකේ වැදගත්ම කොටසට. ඒ තමයි මේ කොන්දේ වේදනාවට ක්ෂණිකවම සහනයක් ලබා ගන්න පුරුවන් සුපිරිම ක්‍රමවේදය. ඔව් හරියටම අහගන්න මේ මුළු දෙයටම යන්නේ විනාඩි 5යි. හිතන්නකෝ ජීවිතේම විනාශ කරන්න පුළුවන් මේ පුංචි ව්‍යායාම ටිකට යන්නේ යන්තම් විනාඩි 5යි. හරි අපි එහෙනම් මේ මැජික් ක්‍රමයේ ස්ටෙප් බයි ස්ටෙප් බලමු. මුලින්ම තියෙන්නේ කැට් කව් ස්ට්‍රෙච් එක. මේකෙන් කොන්ද වැට පෙළ හොඳට නම්මේශීලී වෙනවා. ඊළඟට චයිල්ඩ්ස් පෝස්. මේකෙන් කොන්දේ මසල්ස් හොඳටම රිලැක්ස් වෙනවා. ඊට පස්සේ නී ටු චෙස්ට්. යටි කොන්දට තියෙන පීඩනය අඩු කරන නියමයි. ඊළඟට ස්පයිනල් ට්විස්ට් එකෙන් කොන්ද දෙපැත්තටම හොඳ ඇදීමක් ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා කෝබ්‍රා ස්ට්‍රෙච් එක. අවසානයේට ගැඹුරු හුස්මක් අරගෙන මුළු ශරීරයම සැහැල්ලු කරගන්න එක. හොඳයි. ඔන්න ශනික සහනයේට ක්‍රමය අපි දන්නවා. ඒත් මේ වේදනාව ආයෙ එන එක නවත්ත ගන්නේ කොහොමද? ඒකට තියෙන ලොකුම රහස තමයි නිවැරදි ඉරියව්ව. අපි වාඩි වෙලා ඉන්න විදිය ගැන හිතමු. කරන්න ඕන දේ තමයි දෙපා බිම තියලා කොන්ද කෙලින් තියාගෙන ස්ක්‍රීන් එක ඇස් මට්ටමින් තියාගන්න එක. නොකරන්න ඕන දේ තමයි කකුල් පටලගෙන ඉස්සරහට නැවිලා කූණු ගහගෙන ඉන්න එක. ඔන්න ඕක තමයි නියම ඉරියව්වේ ෆෝමියුලා එක. දැන් කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ෆෝන් එක නිසා එන බෙල් එක එක්කුම නැත්තම් ටෙක්ස්ට් නෙක්. මේකට විසඳුම් ටිකක් තියෙනවා. ෆෝන් එක පුරුවන් තරම් S මට්ටමෙන් උඩට අල්ලන්න. පෑ ගානක් එක දිගට බලන්නේ නැතුව පොඩි බ්‍රේක් එකක් ගන්න. දවසට පොඩ්ඩක් බෙල්ලයි උරහිසුයි එක්සර්සයිස් කරන්න. හරි දැන් අපි නිදා ගන්න විදිහ ගැන කතා කරමු. කොන්දට තියෙන හොඳ මිරියව්ව මොකක්ද දන්නවද? ඇලේට හැරිලා දණහිස් දෙක අතරට කොට්ටයක් තියාගෙන නිදා ගන්න එක. ඒකින් කොන්ද අටපල කෙලින් දිනනවා. හැබැයි කොන්දට නරකම දිය තමයි බඩ යටට නිදා ගන්න එක. ඒකෙන් බෙල්ලටයි කොන්දරේ ලොකු පීඩනයක් එනවා. උන් අපි වේදනාව නැති කර දෙන්න ගමනේ අන්තිම ඒත් හරිම වැදගත් කොටසකට ආවා. ඒ තමයි ශක්තිය ගොඩනගා ගන්න එකයි වෛද්‍ය උපදෙස් ගන්න ඕන වෙලාව හරියටම අඳුර ගන්න එකයි. මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. දවසට විනාඩි 10ක් විතර. ප්ලැන්ක්, බර්ඩ් ඩොග්, බ්‍රිජ් වගේ සරල එක්සර්සයිසස් ටිකක් කරන්න. මේකෙන් කොන්දට හරියට ආරක්ෂිත බෙල්ට් එකක් වගේ ශක්තිමත් මසල්ස් ටට්ටුවක් හැදෙනවා. හරි. මේක නම් ගොඩක්ම අවධානයෙන් අහන්න. මේවට අපි කියනවා රෙඩ් ෆ්ලැග්ස් කියලා. ඒ කියන්නේ වහාම ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕන ලක්ෂණ. කකුල් හිරි වැටෙනවා නම්, දුර්වල වෙනවා නම්, ශරීර කෘත්‍ය පාලනය කරගන්න අමාරු නම්, රැට උනත් එක දරුණු වේදනාවක් එනවා නම්, ඒ වෙනත්නම් මොකක් හරි අනතුරකින් පස්සේ වේදනාවක් ආවොත් මේ වගේ වෙලාවක නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. ඉතින් අපි දැන් මේ හැමදේම එකට එකතු කරලා බලමු වේදනාවක් නැති ජීවිතයකට යන්න ඕන පාර දැන් පැහැදිලි නේද? ඇත්තටම මේ වගේ සරල දේවල් කරලා සර්ජරි එකක් පවා නවත්තගත්ත කතා තියෙනවා. වේදනානාශක පෙති නෙත්ව සුවෙන් ජීවත් වෙන අය ඉන්නවා.
ඒක තමයි මේ ක්‍රම කොච්චර සාර්ථකද කියන්න තියෙන හොඳම උදාහරණය. එහෙනම් දැන් තීරණේ ගන්න වෙලාව හරි. වේදනාවෙන් නිදහස් වෙච්ච ජීවිතයකට ඔබ සූදානම්ද? එහෙනම් පළලින් අඩිය තියන්න. අදම අර විනාඩි 5 ක්‍රමේ කරලා බලන්නකෝ. ඔබටම වෙනස තේරෙයි.